සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ තවත් ජොබ් වේකන්සියක්. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න. ඉතින් මේක ප්‍රවාහන හා මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය පුරප්පාඩු ව්‍යාපෘති කාර්ය මණ්ඩලය. ඉතින් මෙයාලගේ තමයි මේ ජොබ් වේකන්සිය තියෙන්නේ. ඉතින් මේ ජොබ් වේකන්සි ගත්තොත් ජොබ් වේකන්සි පහක් තියෙනවා. සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂක මුදල්, සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු, ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන නිලධාරි, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරි, ව්‍යාපෘති ලේකම් කියලා කොටස් පහකට මෙම ජොබ් වේකන්සි පහ තියෙනවා. එතකොට මේවට අදාළ තොරතුරු සහ මේවට මොනවද සුදුසුකම් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මගෙන් අහගන්න පුළුවන් WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා. ඉතින් එහෙනම් බලමු මොනවද ඕන සුදුසුකම් කියලා. ඉතින් සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂ මුදල් තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් ගත්තොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන අදාළ ශ්‍රේෂ්ඨ උපාධියක් ලබා තිබීම හෝ අදාළ ශ්‍රේෂ්ඨ උපාධියට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන සුදුසුකමක් ලබා තිබීම සහ අදාළ ශ්‍රේෂ්ඨයට අයත් වෘත්තවේදී ආයතනයක පූර්ණ සමාජික වීම හෝ එවැනි ආයතනයකින් සමාන වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම. ඉතින් සමාන තත්ත්වයේ විදේශ අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති මූල්‍ය ශේෂ්ත්‍රයේ අදාළ අවම වශයෙන් වසර 9කට පළපුරුද්දක් ලබා තිබීම රජයේ දීප්ත ව්‍යාප්ත ගණකාධිකාරී සේවය 3 හෝ දෙවැනි ශ්‍රේණි නිලධාරියෙකු වීම. එතකොට සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු ව්‍යාපෘති අධ්‍යක්ෂ එතකොට මේ ඉංජිනේරු යටතේ අදාළ සුසුකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන ඉංජිනේරු විෂය ධාරාව සිවිල් ඉංජිනේරු ශේෂ්ත්‍රයට ප්‍රථම උපාධියක් සහිත වීම. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන ඉංජිනේරු විෂය ධාරාවේ සිවිල් ඉංජිනේරු ශේෂ්ත්‍රයේ ප්‍රථම උපාධියකට සමාන උපාධියක් සහිත වීම. එතකොට සිවිල් ඉංජිනේරු ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් පිළිගත් වෘත්තිවේදී ආයතනයක විසින් ලබාගත් ඉහත සඳහන් සුදුසුකම් වලට සමාන සුදුසුකම් සහිත සමාජිකත්වයේ දැරීම සමාන තත්ත්වයේ විදේශ අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති ඉංජිනේරු ශේෂ්ත්‍රයේ තුල අවම වශයෙන් වසර 9කට පළපුරුද්දක් ලබා තිබීම රජයේ දීප්ත ව්‍යාප්ත ඉංජිනේරු සේවයේ 3 හෝ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියෙකු වීම. එතකොට ඒකට අදාළ සුදුසුකම් වෙන්නේ ඒවා. එතකොට ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන නිලධාරී ගත්තාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන අදාළ ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රථම උපාධියක් ලබා තිබීම තාක්ෂණික ශාස්ත්‍රයේ අදාළ තනතුරු සඳහා එතකොට වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් ලබන තාක්ෂණික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ7 මට්ටමේ නොඅඩු ප්‍රවීණතා පිළිබඳව සහතිකයක් ලබා තිබීම. එතකොට සමාන තත්ත්වයේ විදේශ අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 4ක පළපුරුද්දක් ලබා තිබීම. එතකොට තාක්ෂණික ශාස්ත්‍රයේ අදාළ තනතුරු සඳහා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් නිකුත් කරන ලබන ජාතික වෘත්තීය කුසලතා NVQ6 මට්ටමේ නොඅඩු ප්‍රවීණතාව පිළිබඳව සහතිකයක් ලබා තිබීම. සමාන තත්ත්වයේ විදේශ අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව අවම වශයෙන් වසර 9ක පළපුරුද්දක් තිබීම. තාක්ෂණික ශාස්ත්‍රයේ අදාළ තනතුරු සඳහා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව පිළිගනු ලබන තාක්ෂණික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතා NVQ5 මට්ටමේ නොඅඩු ප්‍රවීණතා පිළිබඳව සහතිකයක් ලබා තිබීම. එතකොට මේවා තමයි දේශ ප්‍රසම්පාදන නිලධාරී තනතුරු සඳහා ඕන වෙන්නේ.
තවත් වේකන්සි දෙකක් තියෙනවා මේ ඒ ගැන දැනගන්න ඕන නම් මේ WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම්. එහෙනම් මම ගිහලා එන්න හැමෝටම සුබ දවසක්. වැඩි විස්තර දැනගන්න ඕන නම් WhatsApp message එකක් දාන්න.